රයිට් ඕකේ ඔන්න හරි අපූර්ව ලස්සන හැමෝම කැමති විදිහේ වීඩියෝ එකක් තමයි මේ විදිහට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ගිය හරි අපූර්ව ඉවෙන්ට් එකක් ගැන ඕපනින් එකක් ගැන ඉතින් මේක හරි ලස්සන තැනක් හරි කැමති විදිහේ තැනක් අපි හැමෝම ඉතින් මෙන්න මේ වීඩියෝ එක දිගටම බලන්න ඔයගලන්ට ලස්සන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අද ඕපනින් එක තිබ්බා Cotton Style Fashion Store එකේ. ඉතින් ඒකට මම ගියා. ඉතින් හරි ආදරෙන් පිළි අරගෙන මෙන්න මේ විදියට ඇතුළට ගියා උදෙන්ම. ඉතින් හරි ලස්සන තැනක් හරි අපූර්ව තැනක් මං හිතන්නේ මේක විශේෂයි අපේ අකුරැස්ස ඉන්න සියලුම දෙනාට අපේ ඉතින් මගේ යාළුවෝ දෙනා හැම දෙනාටම ඔන්න දැන් ඔයගොල්ලන්ට හරි ලස්සනට අඳින්න පුළුවන් කොළඹ තියෙන ස්ටයිල් ටික ඔන්න දැන් අකුරැස්සට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති විදිහේ අපේ බොයිස්ලට ටී-ෂර්ට්ස් ගන්න පුළුවන්, ඩෙනිම්ස් ගන්න පුළුවන්, ජැකට් ගන්න පුළුවන්. කොළඹ එන්න කිසිම හේතුවක් නැහැ. ඔයා යන්න අකුරැස්ස Cotton Style මේ ෆැෂන් මන්දිරයට මේකට ගිහිල්ලා කැමති විදිහේ ලස්සන ඇතුම් ගොඩක් ඔයාට ගන්න අවස්ථාව තියෙනවා කොළඹ එන්නේ නැතුව. ඉතින් අපේ මාතර ගාල් අපේ යාළුවෝ සියලු දෙනාටම ආරාධනා කරනවා බය නැතුව ගිහිල්ලා හිතේ හැටියට ඔයා කැමති විදිහේ ඔයා ආස විදිහේ ඇතුම් ඔක්කොම ගන්න පුළුවන් ලස්සන දැනක්. ඉතින් මේ ඉවෙන්ට් එකට මේ ඕපනින් එකට මටත් ඒ වගේම සංජානා ගම ආරච්චිලත් කතා කරලා තිබ්බා. ඉතින් අපි දෙන්න මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වුණා. අපි දෙන්නව හරි ආදරෙන් පිළිගත්තා. අපි දෙන්නට හරි ආදරෙන් ඒගොල්ලෝ සැලකුවා. ඉතින් විශේෂත්වයක තමයි ස්ටාෆ් එක ගැන කතා කරන්න ඕනේ. හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලෝ ඕන වෙලාවට ඔයාට උදව් කරන්න මැදිහත් වෙලා ඉන්නවා. පය නැතු යන්නේ. ඉතින් අපි ගිය වෙලාවේ අපේ ටෙලිඩ්‍රාමාස් බලන, මගේ ප්‍රෝග්‍රෑම්ස් බලන, ඉතින් සංජානගේ ටෙලිඩ්‍රාමාස් බලන, යාගේ ප්‍රෝග්‍රෑම්ස් බලන ගොඩක් යාළුවෝ අපිට හම්බ වුණා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට සෙල්ෆි ගත්තා, කතා කරා, අපි ගැන ඇහුවා, ඉස්සරහට වෙන්න දේවල් ගැන ඇහුවා. ඒගොල්ලන්ට සතුටුයි අපි අකුරැස්සට ඇවිල්ලා තකහණියක් ඒගොල්ලොත් එක්ක ඒ දවස ගෙවන්න හම්බුන එක ගැන. ඉතින් අපි කිසිම හිතේ බයක් නැතුව සම්බන්ධ වුණු ලස්සන ඉවෙන්ට් එකක් තමයි මේ ඕපනින් එක. හරි ලස්සනට හැමදේම ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් මේගොල්ලන් ගැන මම විස්තර ඇහුවා කොහොමද මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඉතින් ආදරණීය සහෝදරෙක් ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ මේ පුංචි පවුල තමයි ලොකු හයියක් වෙලා මේ විදියට ලස්සනම ලස්සන වැඩක් අපේ අකුරැස්ස ඉන්න ආදරණීය අපේ ජනතාවට කොළඹ එන්නේ නැතුව කොළඹ දින ෆැෂන් ටික ඔක්කොම ඔන්න දැන් අකුරැස්සෙන් ගන්න විදියට සලසලා දෙන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ දෙන්න. ඉතින් බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන්න අපිට එන්න කිව්වට හිතේ හැටියට සතුටින් ගිහිල්ලා ගෙදර ආපු ලස්සනම ලස්සන ඉවෙන්ට් එකක් තමයි මේ විදියට තිබ්බේ. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. thank you.